මම මේ අද ගත්තේ මේ මොකද මේ ගොඩක් අය මගෙන් අහලා තිබුණා විස්තර අහනවා මගේ යාළුවොත් අහනවා එහෙම කියලා මේ ජීවිත කතාව අද මගේ ජීවිත කතාව මම කියන්න යන්නේ. ඉතින් මම ඇත්තටම නුවර හැදුනේ වැඩුණේ ඔක්කොම අපි ඔය සෙන්කඩගල පුරවරේ. ඉතින් මම හරියට නුවරට මේවා කරනවා. ඉස්සර මාලිගාවේ මේවා යනකොට අපිට ඇහෙනවා. ඉතින් අප්පච්චිලා හරි මේක අපේ ලොකු අත්තා තමයි රාජසිංහ රජුරුවන්ගේ අන්තිම ආරච්චිල. ඉතින් ඒ තඹ සන්නස තියෙනවා. ඉතින් ඒ හින්දා අපිට පුංචි කාලේ ඉඳන්ම අම්මයි අප්පච්චි ඒක දුන්න අර ගරු ගම්බීරත්වයේ රකින්න ඕනේ කියන එක. ඉතින් ඒක ඉතින් මොනා හරි දෙයක් කරන්න ගියාම කියනවා කිරිදුව කියලා මට කියන්නේ. කිරිදුව අපි එහෙම අපේ අය එහෙම කරන්නේ නැහැ. එහෙම කියලා අපේ අත්තම්ම හිටියා. අප්පච්චිගේ අම්මා අත්තම්මත් අපේ ගාව තමයි හිටියේ. ඉතින් අත්තම්මත් එහෙම තමයි පොඩ්ඩි කියන්නේ මට. ඉතින් ඒ නිසා හරි පරිස්සම් අපි. හරියට නම්බුව රකින්නවා එහෙම තිබුණා. ඉතින් ওই මගේ යාළුවෝ එහෙමත් හරියට දන්න මම ඒ දවස්වල හරියට කිසි කෙනෙක් එක්ක කතා කරන්නේ අහගෙන ඔක්කොම ඉන්නවා විතරයි. ඉතින් ඒ වගේ ඉතින් අර හරි ආදරණීය පරිසරයක අපි හැදුනේ. ඉතින් ඒ වගේම මට දැන් තමා තේරෙන්නේ. ඉතින් ওই නුවරට අපේ ඩිස්පෙන්සරි තමයි නුවර ටවුන් එකේ තිබුණේ. ඉතින් ওই නුවර හැම මිනිස්සෙක්ම අපේ ලොකු අප්පච්චි තමයි ලී මෙඩිකල් එක කරේ. අප්පච්චි ෆාමසි එක කරේ. ඉතින් ඔය හැම මිනිස්සෙක්ම ඇවිල්ලා නොමිලේ මිනිසුන්ට බෙහෙත් කරේ. ඔක්කොම කරේ නොමිලේ. ඉතින් ඒ වුණාට ඉතින් මේ අප්පච්චි අපිට දැනෙන්නේ නැති වෙන විදිහට මාර රැකවරණයක් තිබුණා. ලොකු අපච්චි දෙන්න. ඉතින් මේ නුවර ටවුන් එකේ මම ඉස්කෝලේ ඇරිච්ච ගම ස්කූල් බස් එකේ යනවා නැගලා යනවා ක්ලාසස් ඉවර වෙච්ච ගමන්ම එනවා. ඉතින් ටවුන් එක කොහෙවත් අපි එහෙම ඇවිදින්නේ නැහැ. ඉතින් ලොකු අපච්චි ඉන්නවන්නේ. ඉතින් අපච්චිත් ඒ වගේ ඒක මට තමයි විශේෂයෙන් මේක තිබුණේ රැකවරණය. ඉතින් ඒ හින්දා ඒ ආරක්ෂාව රැකවරණේ තාම නැති වෙනකම්ම මගෙත් එක්කම තමයි හිටියේ. ඒක පුදුම බැඳීමක් ඒක. ඉතින් ඒ පරිසරයේ තමයි මගේ ළමයිනුත් හැදුනේ. ඉතින් මගේ දුව හම්බ වෙච්ච දාම අම්මා මගේ ගාවම හිටියා. එදා ඉඳන් මේ නැති වෙනකම්ම හිටියා. ඉතින් මට දුව කියන්නේත් ඒකයි. අම්මා බයොලොජිකල් මදර් තමයි. ඒ වුණාට අත්තම්මා තමයි අපිව ග්‍රෝ අප් කරේ කියලා. ඉතින් ඒ වගේ අර ඒ නිසා දුවත් ඉතින් හරිම දක්ෂයි. ඒ වගේ ඉතින් හරිම වටිනාකමක් තියෙනවා ඒක. කියලා වැඩක් නැහැ. ඒ කතන්දරේ. ඒකයි මම මේක කියන්න ගත්තේ. ඉතින් ඔය ගොඩක් අය මට කියනවා වංශ කබල් ගන්නවා කියලා. අර ඒක අපිට ඒ නිසා අපි අර ගොඩාක් වැරදි වැඩවලට අර නම්බුව කියන එක රැක්කා. ඒක තමයි දැන් අපිට තියෙන අපිට ඕනේ තැනක යන්න පුළුවන්. ඕනේ තැනක පිළිගැනීම තියෙනද. අර ඒ වගේ අර දැන් මට හරි ලස්සනට නම්බුකාර විදිහට මට ඉන්න පුළුවන් මගේ දුවටයි පුතාටයි මම නම්බුකාර අම්මා කෙනෙක් කියන එක. ඒක හරි ගෑනු කෙනෙකුට ඒක හරි වටිනවා. ඒක ආභරණයක්. කෙනෙකුගේ නම්බුකාරකම කෙනෙක්ගේ වචනයක් අහන්න නැතුව ප්‍රතිවෘතාව රැකගෙන ඉන්නවා කියන එක හරි වටිනා දෙයක්. මට ඕනේ තරම් පිරිමි යාළුවෝ ඉන්නවා. මම ගොඩාක් අයත් ඇත්තටම ගෑනු යාළුවන්ට වඩා පිරිමි යාළුවෝ හරි හොඳයි. ගෑනු අය හරි ඊර්ෂ්‍යයි කුහකයි. එහෙම හොඳ යාළුවෝ ඉන්නවා. මගේ පෝට් එකේ ඉස්කෝලේ යාළුවෝ ඉන්නවා. පෝට් එකේ යාළුවෝ ඉන්නවා. හැබැයි මං කියන්න තියෙන දේ කෙලින්ම කියනවා. මගේ හිතේ එකක් නැහැ. එහෙම තමයි මම. ඉතින් මගේ ගොඩක් එහෙම ඉන්නවා. ඉතින් ඔන්න ඕක තමයි මගේ ජීවිත කතන්දරේ. හරි එහෙනම් හැමෝටම තිරුවන් සරණයි ජය වේවා.